ජුවම්තුමා විටක යවන සංදේශයක් තුළ ස්වාමින් වහන්සේ කතා කරන දේ ඍජුවම අපට දන්වනවා. එතෙන්දී ප්‍රකාශයට පත් කරන්නේ ආදරණීය මිත්‍රයා. ඔබේ ආත්මය හොඳින් ජීවත් වන ආකාරයට ඔබට හොඳ සෞඛ්‍ය භුක්තිමත්ව විඳීමට ඔබ සමග සියල්ලන් හොඳින් සිදුවීමටත් මම යාඥා කරමි. මේ ජුවන්තුමා ලියන සංදේශයක කෙනෙකුට යවන දෙයක්. හැබැයි මේ යාඥාව තුළ පණිවිඩය වන්නේ දෙවියන් වහන්සේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් අපට තියාගන්න. අපි මේවා ගැන හිතන්නේ නැහැ නේ කවදාවත්. බඩජාරිකමට කනවා, රසවත් ආහාර ගැන හොයනවා. බඩ විතරයි. මේ කතා කරන අපිත් නැහැ. හැමෝම මිනිස්සෙක් වශයෙන් ජීවත් වෙලා ඉන්නවා නම් හැමෝම ওই දෙයට. හැබැයි දෙවියන් වහන්සේ මනස බුද්ධිය දීලා තියෙනවා. යහපත් ලෙස මේ ආහාර හසුරවන්න. සෞඛ්‍ය තත්ත්වය හරියට නගා සිටව ගන්න උන්වහන්සේ අපිට ආරම්භ කරනවා. දැන් අපි උදේ පාන්දර නැගිටලා යාඥාවෙත් ඉන්නවා, පල්ලිත් යනවා, මේ කටයුතු හැම දෙයක්ම කරනවා. හැබැයි අපි අපිරිසිදුයි. නියපොතු කපන්නේ නැහැ. පාද සෝදන්නේ නැහැ. ඇඟපත හරියට නාන්නේ කරන්නේ නැහැ. කුණු ගහිලා ඉන්නේ අපිට. අප්‍රසන්නයි දකින්නකොට. මේ ශරීරේ කාගේද? ශරීරේ කවුද අපිට දුන්නේ? දෙවියන් වහන්සේ. මේක අයිතිකරුවා ශරීරේ දෙවියන් වහන්සේ. ශරීරයට ගැඹුණු ආත්මය ශරීරය එකතු වෙච්ච තැන අපි හදපු මේ මිනිසාගේ අයිතිය පරමෝත්තමයන් වහන්සේ. ඔබ යම්කිසි තැනක අයිතිකාරයෙක් නම් යම්කිසි දෙයක ඒ අවශ්‍ය කරන භාණ්ඩය දිහා ඔබ බලාගෙන ඒක පිරිසිදුව තබා ගන්නේ නැද්ද? ඇයි ඒ තබා ගන්නේ? ඒක ඔබේ නිසා. ඒක මගේ. ඒක නිසා මම මේක පිරිසිදුව තබා ගන්නවා. දෙවියන් වහන්සේත් ඒක කල්පනා කරනවා. මේ මගේ මම දුන්නු ශරීරය, මම දුන්නු ආත්මය මම ඒ හරියට පරිහරණය කරනවා. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් අපට නගා සිටවන්න බැරි නම්, අඩුම ගානේ දත් ටිකවත් හරියට මැද ගන්න බැරි නම්, පිරිසිදුව ඉන්න බැරි නම්, ඒ ශරීරය දෙවියන් වහන්සේ සතුටටපත් වේවිද? ඒ ලස්සන ශරීරය පිරිසිදු කරගත්තාම ඒකට ආත්මික සිතුවිලි වර්ධනය කරලා ඒක පුරවන්න ගන්න. ඒ ආත්මෙන් පිරුණාම ශරීරයයි ආත්මයයි දෙකම ලස්සනට වර්ධනය වෙලා ස්වාමීන් වහන්සේට හොඳ ගිෆ්ට් එකක් අපි දීලා තියෙනවා. හොඳ තෑග්ගක් අපි දෙවියන් වහන්සේට දීලා තියෙනවා. දෙවියන් වහන්සේට තෑග්ග දෙන්නේ එහෙමයි. දෙවියන් වහන්සේගෙන් ලැබෙන්නේ ඊට වඩා විශාල තෑග්ග. එයි දෙවියන් වහන්සේ ප්‍රිය කරන දේවල්, ස්වාමීන් වහන්සේගේ ආදරය කරන දේවල් අපි ලබා දීලා. අපි එහෙම හිතමු. යහපත් සෞඛ්‍යයක් අපට ලැබේවා කියලා අපි අද යාඥා කරමු. යහපත් සෝදායක දවසක්. ජෙස්පීටයි.